හරි. අපි එහෙමනම් කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ චුට්ටක් කතා කරමු බලන්න තමා ගැන කියපු ටික අපි කතා කරන ගොඩෙන් චුට්ටක් පටන් ගමු බලන්න. තමා ගැන හඳුන්වා දීමක් කරන්න පාඩ කීප දෙනෙක් චුට්ටක් Tamanට පුළුවන් විදිහට අපි ඒක තව කැලේ ටිකක් එකතු කරගන්න ඕනේ කියලා දුන්න ටික ඔක්කොම කියන්න. කාටද පුළුවන්? දැන් අපි කතා කරද්දි මේ ලැන්ග්වේජ් එකක්නේ කතා කරන්නේ. හැමෝම කතා කරන්න ඕනේ. කතා නොකර ඉඳලා අපිට මේක කරන්න අමාරුයි. බය වෙලා හිටියත් කරන්න බෑ. කතා කරන්න ඕන. ඔයාලා ඉදිරියට ඇවිල්ලා කතා කරන්න ඕනේ. බය ඇරෙන්න ඕනේ. එතකොට තමයි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පුළුවන්. මොම පොතේම ලියලා ඉගෙන ගන්න බෑ මේක. ඒ නිසා බය අරගෙන ඉදිරිපත් වෙලා කතා ගන්න අඩුපාඩු තිබ්බත් අපි හදාගමු. ඒකනේ කතා කරන්නේ. නැත්තම් මම එක එක්කෙනාට දෙනවා කතා කරන්න හැමෝටම. මම කියන්නද? சரி அனுஷா நீங்க சொல்லுங்க. நான் அனுஷா. எந்த ஊர் பாவல. எந்த சமயம் பௌத்த சமயம். எந்த பாடசாலை கட்டியாவ மகா வித்தியாலயம். எனது அம்மா பெயர் பீரிஸ். எனது அப்பா பெயர் சுனில். එච්චරද? එච්චරයි නේද මං මම කියලා. කියන්නම් රයිට් කියන්න බලන්න. එන්න පෙර සජීවා എൻ്റെ ഊർ മഹിയാങ്കന് എൻ്റെ പാഠശാലയിൽ പേർ ബൗഡ് ബംഗ്ലാവ് ദേശീയ പാഠശാலை എൻ്റെ കണവന്റെ പേർ ജയന്ത് എൻ്റെ മകൾ പേർ അമാഷ എൻ്റെ സമയം ബൗദ്ധ സമയം அவ்வளோதாங்க அவ்வளவுதானே? சரி வேற வேற யாராவது? நான் කියන්න සර් சரி நீங்க சொல்லுங்க. එන්න එන්න பெயர் நெத்மி എൻ്റെ ഊർ රුවන්වැල්ල എൻ്റെ സമയം ബൗദ്ധ സമയം എൻ്റെ പഠിத்த പാഠശാലയിൽ රුවන්වැල්ල രാജകീയ വിദ്യാലയം എൻ്റെ எனது அம்மாட பெயர் உதயனி எனது அப்பாட பெயர் தயாரத்ன எனது தம்பிட பெயர் தருஷ හරි. දැන් එතකොට ඔයාලට කතා කරේ අපි නමයි ගමයි පාසලයි අම්මගේ තාත්තගේ ඒ අයගේ නම් ටිකයි විතරද? නම කියලා දුන්නද? ඔව් සර්. ඔව් සර්. රයිට් නම කිව්වා. ගම කිව්වද? ඔව් සර්. ඔව් සර්. රයිට් නමයි ගමයි. ඊළඟට වයස කිව්වද? නෑ සර්. ආගම කිව්වද? නෑ සර්. ඒක කිව්වා. ආගම කිව්වා සර්. උස කිව්වද? නෑ සර්. නෑ සර්. එතකොට නමයි ගමයි ආගමයි ඊළඟට කිව්වේ පවුලේ අයගේ නම් ගම්ද?
ඔව් සර්. ආයේ බිරිඳගේ සැමියාගේ ඒ ටික දුන්නා. හරි. ඊළඟට මේ පාසලේ නම කිව්ව නේද? ඔව් සර්. හරි. ඒ පහ විතර දුන්නේ. ඔව්. හරි. දැන් මම අහගෙන හිටිය කීප දෙනෙක් කිව්වා ඒ වගේ තිබුණා පුංචි පුංචි අඩුපාඩු තැන්. ඒ ටිකත් අපි හදාගෙනම යන්න ඕනේ ඉස්සරහට. දැන් හොඳට මතක තියාගන්න අපි භාෂාවන් කතා කරනකොට අපි ලිඛිත සහ කතන කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලියන ක්‍රමය සහ කතා කරන ක්‍රමය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකෝට අපි ලියන ක්‍රමේ කතා කරද්දි තමයි ඔය එනදු එන්නුඩෙය ඒ වගේ වචන පාවිච්චි කරන්නේ. කතා කරන ක්‍රමේදී අපි එන්ඩ කියලා පාවිච්චි කරන්නේ. එන්ඩ දේශිම ක්‍රමේ තමයි එන්ඩ. එන් කියන එකට ඩ එකතු කරගන්නවා. එන්ඩ. රයිට්. එතකොට එන්ඩ පෙර් නම කියනකොට එන්ඩ පෙර්. එන්ඩ පෙර්. එන්ඩ පෙර් කියලා කියන්නේ මගේ නම. එන්ඩ පෙර්. එන්ඩ ඌර් කියන්නේ මගේ ගම. එන්ඩ ඌර්. එන්ඩ ඌර් මගේ ගම. එන්ඩ සමයම් කියන්නේ මගේ ආගම. එන්ඩ සමයම් මගේ ආගම. එන්ඩ පාඩසාලේ. එන්ඩ පාඩසාලේ කියන්නේ මගේ පාසල. එන්ඩ පෙර්, එන්ඩ ඌර්, එන්ඩ සමයම්, එන්ඩ පාඩසාලේ. ඊළඟට එන්ඩ අම්මාඩ පෙර්. එන්ඩ අම්මාඩ පෙර්. අම්මාඩ පෙර්. අපාඩ පෙර්. අන්නාඩ පෙර්. අක්කාඩ පෙර්. තම්බිඩ පෙර්. තංගච්චිඩ පෙර්. ඔන්න ඔය විදිහට තමයි භාවිතා කරන්නේ. එතකොට අපි මගේ කියලා කියන්නේ එන්ඩ කියලා පාවිච්චි කරනවා. ඔයාගේ කියන්න උංගඩ කියලා පාවිච්චි කරනවා. මගේ එන්ඩ ඔයාගේ උංගඩ කියලා පාවිච්චි කරනවා. අප්පාඩ කියන්නේ ඇයි සර්? අප්පාඩ කියන්නේ? තාත්තගේ කියන්න. තාත්තා නම කියන්නේ නෑනේ අපි තාත්තගේ නමනේ කියන්නේ. එතකොට ගේ කියන්න අපි ඩ කියන එක පාවිච්චි කරනවා. පණ තියෙන අයට තමයි අපි ඩ කියන එක පාවිච්චි කරන්නේ. හරි. දැන් එතකොට ඔන්න එන්ඩ මගේ එන් කියන්නේ මගේ කියන එක එන්ඩ එන්ඩ අම්මාඩ පේර්. එන්ඩ අන්නාඩ පේර්. එන්ඩ අක්කාඩ පේර්. එන්ඩ අම්මාඩ ඌර්. එන්ඩ අක්කාඩ ඌර්. එන්ඩ අන්නාඩ ඌර්. හරි. ඔන්න ඔය විදිහට යන්නේ. ඊළඟට එන්ඩ අම්මාඩ සමය. එන්ඩ අම්මාඩ ඌර්. එන්ඩ අම්මාඩ පාඩසාලේ. හරි. ඔන්න ඔය විදිහට තමයි භාවිතා කරන්නේ. හරි. මොන හරි ටිකේ ගැටලු තියෙනවත් තවත් අපි කතා කරපු දේවල් වල තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න පුළුවන් ඔයාලට. ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අහන්න. පෙයර්ද කියලා දහන්නේ. ය නෙමෙයි සර් පේ යන්නද පේ යන්නද පේ කියලා දීර්ඝ වෙනවා. ඔව් ලියනකොට පෙයර් කතා කරද්දි පෙර්. ලියනකොට තමයි පෙයර් කතා කරද්දි පෙර්. පෙර්. එතකොට සර් අර කොම්බු දෙකේ දෙක නෙමෙයි නේද සර් එන්නේ. නෑ දීර්ඝ කොම්බු. කොම්බුවේ දීර්ඝය. හා සර් හරි. තව තියෙනවා නම් අහන්න ප්‍රශ්න. හරි. right. දැන් ওই ටික භාවිතා කරලා බලන්න
කියන්න බලන්න 25 නුවන්. තමන්ගේ විස්තර ටික කියන්න බලන්න. එකසිය තුන නුවන් මයික් ඔන් කරලා කියන්න. එඩ පෙයර් නුවන් එඩ ஊர் බලංගොඩේ එඩ පඩිත්ත පාඨශාලේ ගලගම මහා විද්‍යාලயம் එඩ අම්මාට පෙයර් අනුලාවති එඩ අප්පාට පෙයර් මෛත්‍රීපාල එඩ තම්බි පෙයර් රෝහණ right. අපි කාගෙන් හරි කෙනකින් අහනකොට අනිත් පැත්තට ඔයාගේ කියලා අහද්දි කොහොමද කියලා දීලා තියෙන්නේ? ඔයාගේ. උංගඩ උංගඩ උංගඩ. ගඩ උංගඩ. ඔයාගේ කියලා අහනකොට උංගඩ කියලා තමයි භාවිතා වෙන්නේ. හරි. උංගඩ පෙරේ. උංගලුඩය කියන්නේ සර් ඈ? මොකද්ද? එන්න සොනික. උංගලුඩය කියන්නේ සර් ඔව් ඒව කියන්න පුළුවන්. උංගල් උඩෙය. උංගල්. ඒවා ලියන ක්‍රම. ලියන ක්‍රම ගොඩක් තියෙනවා. කතා කරන ඒවාදී තමයි උංගඩ කියන්නේ. දැන් මේ කතා කරන්නේ අද මේ ඉස්ලාම් පටන් ගත්තේ කතා කරන භාෂාවෙන් අපි කොහොමද මේක කරන්නේ කියලා. කියන්නේ කතා කරන භාෂාව ගැන තමයි අද පළවෙනියටම පටන් ගත්තේ. මේක අපි ස්වේ විබරම් ගැන චුට්ටක් බලලා ඉස්සරහට යන්න. එතකොට කතා කරද්දී අපි කොහොමද මගේ සහ නුඹේ කියන එක ගැන කතා කරේ. එදා මම කියලා දුන්න එක මතක් කරගෙන යන්න ඉස්සරහට යනකොට අපිට මේවා අවශ්‍ය වෙනවා. ඒකයි. හරි. එතකොට උංගඩ කියන්නේ ඔයාගේ. උංගඩ පෙරෙන්න ඔයාගේ නම මොකද්ද? උංගඩ ඌරෙදු වගේ ගම කොහෙද? උංගඩ සමයෙන් ඉන්න ඔයාගේ ආගම මොකද්ද? උංගඩ පාඩශාලෙන්න ඔයාගේ පාසල මොකද්ද? උංගඩ අම්මාට පෙරෙන්න ඔයාගේ අම්මගේ නම මොකද්ද? අන්න ඒ විදිහට අහන්න පුළුවන් ඔයාගේ කියලා. හරි. අද අපි ඔකට තව එකක් එකතු කරගමු. මගේ උස. මගේ උස කියලා අපි උස කියන්නේ යමු. right. මගේ කියලා කියද්දි කොහොමද අපි කියන්නේ එහෙනම්? එන්ඩ එන්න. උස කියලා කියන්නේ උයර එන්න උයරම් කියලා හැදෙනවා. එන්න එතකොට දස්කේතුදාගින්න උයර. සෙන්සුලද ඒතදාගින්න එන්න උයරම්. චූටි මේ සුන්නල පොත දෙනමන් කීකි එන්න උයරම්. හරි. එන්න උයරම් කියන්නේ මගේ උස. හරි. අපි හිතමුකෝ අඩි 2යි කියලා. අපි කියනවා කතා කරද්දී රෙන්ඩු අඩි. රෙන්ඩු අඩි. අඩි 2යි නම් රෙන්ඩු අඩි. අඩි 3යි නම් මූණු අඩි. අපි කතා කරන භාෂාවෙන් කියලා දුන්නානේ ඉලක්කම් වලට. කියලා දුන්නේ නැද්ද ටිකක් 20ක් වත්? ඔයාලට මතක නැද්ද? එහෙම නැත්නම් මට මතක නැද්ද? කියලා දුන්න සර් කීයට එනකන් කියලා දුන්නද? 20ට එනකම් 20ට. හරි. එනම් 3 කියන්නේ මූණු අඩි. 4යි නම් උස නාලු අඩි. මහේෂිකා කියන්නේ බලන්න වගේ උස. අයින්දු අඩි හරි. කතා කරද්දී අපි කියන්නේ අංජි අඩි. කතන භාෂාවෙන් නෙමෙයි යන්නේ. අංජි අඩි. එතකොට අංජි අඩි. අඟල් 4ක් කියලා. හරි. අඟල් 4 අපි දාගමු ඊළඟට. ඉස්සෙල්ලාම අපි ප්‍රධාන සංඛ්‍යාව අඩි වලින් බලමුකෝ. right. කවුද? ශාමලි කොහොමද කියන්නේ? ශාමලි කෞචල්ලට මාව ඇහෙනවද? ඔව් සර් එහෙනම් කොහොමද කියන්නේ අපි?
අහගෙන හිටියේ නෑ කතාවක් ළඟ ඒකයි. පැටිමේෂ කොහොමද කියන්නේ අපි? මගේ උස කියලා උස කියන්නේ කොහොමද? ඉමාෂා 40 4 අඩි. නාලු අඩි. දිලිනි මදුෂිකා අපි ටිකක් ඉක්මනට කියමු නේද නැත්නම් කාලය යනවනේ. දැන් මට පොඩ්ඩක් කතා කරන්නද අපහසුයි. ඒක කියපු ඉලාවේ අරක කිව්වා නේද? නාලු අඩි. වචන දෙකයිනේ නාලු අඩි. අරක කියන්න සර් කතා කරන්න ටිකක් අපහසුයි කියම වචන හතරයි. ඒක අඩුයි අරට වැඩි. හරි. තත්සරණි 5 අඩි. 5 අඩි. right. එතකොට ඔන්න අපි දැන් උස කියද්දි ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම ප්‍රධාන සංඛ්‍යාවට ආවා. මොකද්ද සංඛ්‍යාව? අපිට අවශ්‍ය සංඛ්‍යාව මොකක් හරි සංඛ්‍යාව. අපි කිව්වොත් එහෙම නාලු කියන්නේ 4යි කියන එක. නාලු අඩි. ඊළඟට අපිට අවශ්‍ය අඟල් සංඛ්‍යාව. අපි හිතමුකෝ 5 කියලා. අංජි අංගුලම් ඔන්න අඩි කියන්නේ අඩියට අංගුලම් කියන්නේ අඟල් වලට එහෙනම් ඔන්න කියනවා එඬ උයරම් 4 අඩි 5 අංගුල 4 අඩි 5 අංගුල අංගුලම් කියන්නේ අඟල් රයිට් ලියා ගන්න අඟුලම් කියන එක ටැමිලි ලියන්න. ඈ අඟුලම් කියන වචනේ ටැමිලි අකුරු වලින්ම ලියන්න. දැන් ඔයාලා ලියා ගන්න පුළුවන් මට්ටමට එන්න ඕනේ ඒ ඩ උ ය ර නා ලු අඩි අංජි අං උල හරි එඬ උයරම් සර් 5 කියද්දි බිඳුව ලියන්නේ නෑ නේද සර්? නෑ 5 කියද්දි මේක ලියන්න ඕනේ 5. 4 අඩි 5 අංගුලම් සරි අපි කොහොමද උස අහන්නේ තව කෙනෙක්ගේ උංගඩ උයරම් එන්න. ඔව් එන්න කියලා තහ උංගඩ උයරම් එන්න උංගඩ උයරම් එව්වලු කියලා අහන්නත් පුළුවන්
කොපමණද? නැත්නම් උඟට උයරම් මෙන්න. හරි. අපි නිකන් අහමු බලන්න කැමති දෙන්නෙක් තුන් දෙනෙක්. තව කාගෙන් හරි අහන්න බලන්න. ඔයාගේ උස කීයද කියලා. හරි. මම නම් කරන්නම් කොහෙන. දර්ශන අහන්න බලන්න. දර්ශන 35. දර්ශන ඇහෙන්නේ නැහැ කියන එක. සර් නම කියලා மகேஷிகா உங்களோட உயரம் එන්ඩ උයරම් 5 අඩි 4 අංගුලම්. මහේෂික අහන්න බලන්න තව කාගෙන් හරි. නදීෂා උංගොඩ උයරම් එන්න. எந்த உயரம் 4 அடி 10 அங்குலம். හරි ඊළඟ එයා තව කෙනෙක්ගෙන් අහන්න බලන්න. ඔය ටික අහන්න ඕනේ ඉක්මනට. දැන් මේක අහන්න තු බෑ වැඩේ කරගෙන යන්න. දැන් ඔයාලා තමයි ක්වික් වෙන්න ඕනේ. කොහෙන් ඇහුවේ කාගෙන්ද මේ මහේෂික ඇහුවේ කාගෙන්ද? ඇහුවේ සර් නදීෂාගෙන්. කො නදීෂා අහන්න නැද්ද? මම ඇහුවස කාගෙන්ද ඇහුවේ? ජයවර්ධන. කො ජයවර්ධන කියන්න බලන්න. ජයවර්ධනට ඇහෙනවද? මගෙන්ද? ඔව්. එන්ඩ උයරම් 5 අඩි 3 අංගුලම්. හරි ජයවර්ධන අහන්න වෙන කෙනෙක්ගේ. ඉෂාන් උංගොඩ උයරම් එන්න. එන්න උයரம் 5 අඩි 8 අඟුලම්. රයිට්. දැන් ඔයාලා ගොඩක් වෙලාවට අහනකොට උංගඩ උයරම් එව්වල වූ කියලා අහන්න පුළුවන් නම් වඩාත් හොඳයි. උංගඩ උයරම් එව්වල වූ. හරි. දැන් අපි ඔය කතා කරා උංගඩ පෙයර්, උංගඩ ඌර්, උංගඩ සමයම්, උංගඩ පාඨශාලේ, උංගඩ උයරම් වල කතා කළා. ඊළඟට අම්මාඩ පෙයර්, අක්කාඩ පෙයර්, අම්මාඩ ඌර් මේ වගේ ටිකක් දේවල් කතා කරලා තියෙනවා. මම ඔයාලට විනාඩි 5ක් විතර දෙනවා කට්ටිය ගෲප් කීපයකට යොමු කරනවා. ගෲප් වලට යොමු කරපුවාම ඔයාලා මේ ගෲප් එකට ගිහිල්ලා ඉන්න හැමෝගෙම දැන් මම ඒ ටීම් එකේ ඉන්න 3-4 දෙනාගෙම ප්‍රශ්න අහනවා.
ඊළඟට ඊළඟ කෙනා අහනවා. හැමෝම ප්‍රශ්න අනිත් අයගෙන් අහන්න ඕනේ. එතකොට හැමෝටම අවස්ථාවක් හම්බ වෙනවා තම තමන් තම අනිත් අයගෙන් අහන්න ඕනේ. එතකොට තමයි අපි බලන්නේ කොච්චර ප්‍රමාණයක් අපි දිනුනොද කියලා බලමු. රයිට්. එතකොට ගැටලු තියෙන කට්ටිය ලියා ගන්න අහද්දි ප්‍රශ්න ඉන්න කට්ටිය. රයිට්. තමන්ගේ ටීම් එකේ ඉන්න අයගේ හැමෝගෙම අහන්න හැමෝම උත්තරයක් දෙන්න. රයිට්. ඔන්න මම දානවා ඔයාලා ගෲප් වලට. හරි. ඔයාලා ටික අහන්න නැද්ද? ඔයාලා ওই ගෲප් එකේ ඉන්න කට්ටිය අහන්න. රාජපක්ෂ, රශ්මි, ඒ සෙට් එක අහන්න. ඔය විශ්වයි දිල්රුක්ෂි කැමරා දෙක ඔන් කරගන්නකො. අයේෂා උංගඩ උයரம் என்ன? எந்த உயரம் 5 அடி 4 அங்குலம். கேப்ரியல் படித்த பாடசாலை பெண்கள் என்ன? பாடசாலை. இந்த படித்த பாடசாலை கேப்ரியல்ஸ் பெண்கள் பாடசாலை. මේක අහන්න නැද්ද? හිමාෂ ඇහුවද? இஷான் உங்களோட பெயர் என்ன? එන්න පෙයර් ඉෂාන්. සජීවා උංග 33. பீரிஸ் உங்களோட உயரம் எவ்வளவு? බලක්ගොඩ මහා විද්‍යාලය. දර්ශන උග්ගඩ පාඨශාලයෙන්ද ඔයා කියන එක ඇහෙන්නේ මයික් එක ලං කරගත්තම හරි මම හිතන්නේ. முழு பெயர் என்ன? எந்த முழு பெயர் அச்சினி செவ்வந்தி அதிகாரி. உங்களோட
உங்களோட பாடசாலை பேர் என்ன? எந்த பாடசாலையில் ஒரு பெங்களூர் தேசிய பாடசாலை. உங்களோட ஊர் என்ன? எந்த ஊர் மகியங்கரம். உங்களோட ஊர் பேர் என்ன? எந்த ஊர் எப்பாவல். உங்களோட உயரம் எவ்வளவு? ඔය උස ගැන නේද ඇහුවේ? ඒක කියද්දි මම හිතියේ නෑ ඒ වෙලාවේ නෝට් එක දාගන්න බැරි වුණා මට. උස ගැන අහන්න. மகேஷிகா, உங்களோட அப்பாட பேர் என்ன? அப்பாட பெயர் சுமதி பால. சாந்தோனி, எந்த உயரம் எவ்வளவு? എൻ്റെ ഉയരം 5 അടി 3 അങ്കുലം. ஹரிஷி, உங்களோட ஊர் எது? ஹரிஷி, உங்களோட ஊர் எது? හරි. මම හිතන්නේ ගෲප් වලට ගිහිල්ලා සමහර ප්‍රශ්න කරා, සමහර අය කතා බහ කරා. මොනවද සාමාන්‍ය දැවුන දේවල් එහෙම ගිහින් කතා කරද්දී? දැන් සාමාන්‍යයෙන් අපි මේ ගෲප් එකට ගිහිල්ලා අපි පොඩි ගෲප් වලට දාලා විනාඩි 5-10 ඕම අපි දෙනවා පොඩි ප්‍රැක්ටිකලි කරන්න. දැන් ඔයාලට එහෙම කතා කරද්දී මොනවද දැවුන දේවල් කියලා අහන්න. අඩුපාඩු මොනවද දැවුනේ? හොයාගත්තද? කතා කරාද? ප්‍රශ්න අනිත් අය අඳුනගන්න දෙමළෙන් ගිහිල්ලා තමන්ගේ යාළුවොත් එක්ක කතා කරන්න තමයි අවස්ථාව දුන්නේ. එයාලත් එක්ක කතා කරද්දී මොනවද දැවුනේ? අඩුපාඩු තිබ්බද? හොඳයිද? නැත්නම් කාලේ ඇද්ද? මදිද? නැත්නම් එකෙක්වත් ඉන්න ගෲප් එකට ගියේ නැද්ද? ඔය කොහාට වෙලා හිටියා හොයාගන්න බැයිද? මොනවද උනේ? හොඳයි නේද සර්? බය නැති වෙනවනේ කතා කරන්න. දැන් මෙහෙමයි මම දැන් සමහර ගෲප්ස් වලට ගියා. ගිහිල්ලා චෙක් කරා. සමහර ඒවා කිව්වහම තමයි වැඩේ පටන් ගන්නෙ. හරිද? ගිහිල්ලා ඔහේ බලාගෙන ඉන්නවා අර අවුකොණ විදිතපුරේ තියෙනවා තිබ්බා වගේ බලාගෙන ඉන්නවා. සමහර අය අහනවා. එක්කෙනෙක් විතර අහනවා. දැන් මම දෙන්නේ තුන්නේ පොඩ්ඩක් මාක් කරගත්තා.
කැමරාවත් ඕෆ් කරගන්නවා. එයාලා ඉන්නවද නැද්ද දන්නේ නැහැ. හරි සමහර අය අහනවා ප්‍රශ්න. අහන්නෙත් නමයි ගමයි විතරයි අහන්නේ. වෙන දේවල් අහන්නේ නැහැ. දැන් ඔයාලා ටිකක් හුරු වෙන්න තමයි මේක දෙන්නේ. ඉන්ටර්විව් එකට ගියාපුවම ඔයාලා පේස් කරද්දී ඔව අහනවා අනිවාර්යෙන්ම ඔයාලගේ. නම කොහමද ගම කොහමද කොහෙද දෙන්නේ පොඩ්ඩක් හඳුන්ලා දෙන්න ඔයා. දෙමළෙන් කියනවා අනිවාර්යෙන්. කියපුවාම Tamanට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අර සමහර වෙලාවට සමහර අය ඇති අදි විදිහට මට ඕක කරගන්න කෙච්චර දෙයක් නෙමෙයි මම කටපාඩම් කරලා කරගන්නම් කියලා. හැබැයි කටපාඩම් කරලා කරන එක එකයි ප්‍රැක්ටිකලි කරන එක තව එකක්. දෙකක්. දැන් එනදු පේර් කියලා කියපු ගමන් දන්නවා රයිට් මෙයා මේ කියන්නේ ලියන ක්‍රමය කියලා. ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. කතා කරනකොට කියන්නේ වෙන ක්‍රමයක්. එන්න පේර්. දැන් මේ දෙකම අපි බැලන්ස් කරගෙන යන්න තමයි මේ ටික ටික දැන් ගන්න ස්ටාර්ට් එක. එතකොට අපි දැන් මුල අකුරු ටික කරා ඊළඟට යම් යම් දේවල් වල යම් මට්ටමකට ගෙනල්ලා දැන් ටික ටික දෙපැත්තම දැන් අපි කතා කරන කොටසත් කරනවා ලියන කොටසත් කරනවා. සාමාන්‍යයෙන් දවසේ අපි පැය දෙක බෙදා ගන්නවා. කතා කරන එකට පැය භාගයක්. ලියන ඒවට පැය එකහමාරක්. ඒකෙත් ව්‍යාකරණ වලට පැය භාගයක්. වාක්‍ය රටාව වලට පැය භාගයක්. ඊළඟට වචන සහ අනිත් දේවල් වලට පැය භාගයක්. එහෙම වෙන් කරලා තමයි ටික ටික යන්නේ හැමදේම. ඒකට බය වෙලා ඉඳලා බෑ. කතා කරන වෙලේ කතා කරන්න ඕනේ. අර ගොළු ඉන්නවා වගේ ඉඳලා බෑ අපි. අනිත් අයත් එක්ක හොඳට කතා බහ කරලා එන ෆ්‍රෙන්ඩ්ලි මේක වැඩේ කරගෙන යන්න ඕනේ. දැන් ඔයාලට මම දකින්නවා ඇති සමහර වීඩියෝස් එහෙම දානවා එක එක වගේ දැන් ෆොටෝස් එහෙම මම දාන්නම්. ඔය කට්ටිය එකතු වෙනවා කොන්සර්ට් කරනවා එනවා. දැන් අපි ඔය ළඟදි ප්‍රෝග්‍රෑම් කරනකොට මොනවද කට්ටිය සෙට් වෙලා ඒ කට්ටිය ඇවිල්ලා කෝවිල් ආශ්‍රිත සංස්කෘතිය ඒ දේවල් කරගන්නවා ට්‍රිප් සෙට් වෙනවා යනවා. එම ලොකු දෙයක් කරනවා. ඉතින් මේක අපි ලැන්ග්වේජ් එකක් කරනකොට ටිකක් මේ වගේ දේවලුත් තියෙන්න ඕනේ. නිකන් හිතන්න එපා අර මේක කියන දේ අහගෙන හිටියා ඒක පොතේ සටහන් කරගත්ත ඇවිල්ලා විභාග ලිව්වා සහතිකයක් ගන්නවා. එතනම ඉන්න එපා. එතනින් එහා මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා. ටිකක් මේකට ඔයාලා ෆැමිලිය වෙන්න ඕනේ. එහෙම නැතුව මේක අර නිකන් අර මස් කඩේට ගෙනියන උන් වගේ මේ මරාණයට සූදානම් වෙලා වගේ එහෙම ඉන්න එපා. එහෙම කරන්න එපා. ටිකක් මේක ආසාවෙන් කරන දේවල් කැමති නිසානේ කරන්නේ. ටිකක් කැමැත්තෙන් කරන්න කතා බහ කරන්න අනිත් අයගෙන් අහන්න ප්‍රශ්න අඩුපාඩු හැදෙනවා. එතකොට අඩුපාඩු නැත්තම් හැදෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා ඒක චුට්ටක් කරන්න. රයිට් මොනවද ඔයාලට දැවුනේ කියන්න බලන්න කතා කරද්දි. අනිත් අය හරියට ඇහුවද? Tamanට කතා කරගන්න වෙලාව ඇති වුණාද? නදීෂා ගෲප් එකට වෙන් කරනකොට මට මයික් එක මොකක් හරි වෙලා ඔෆ් වුණා. මට කතා කරගන්න බැරි වුණා. කාටවත්. දැන් හදාගත්තා හරි. අනේ බං අනිත් උන් ඔය බලාගෙන ඉන්නේ මල කඳවල් ටිකක් ඔය කතා කරන්නකෝ මේ ලැන්ග්වේජ් එක කතා කරද්දී ඔහොම කරන්න බෑ. කතා කරන්න ඕනේ ප්‍රැක්ටිස්. ඒකමයි දැන් ඔයාලට ඔය අනිත් කෝසස් ඕන තරම් යනවා ඇති. කෝසස් තියෙනවනේ. ඒ ඔය කැමරා එක ඔන්ද ඔෆ්ද කියලා බලන්නේ නැහැ. වැඩේ ගුරුවරයා කරගෙන ගියා. උන් ඉගෙන ගත්තා ඉගෙන ගත්ත නැති උන් නිකන් හිටියා. හැබැයි මෙතන එහෙම නැහැනේ අපි. අපේ කැමරා එක ඔන් කරගෙන ඉන්න ඕනේ. ගේම් තියෙනවා. ඊට පස්සේ ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඔයාලා වෙන වෙනම කතා කරනවා. ඔයාලා ගෙන්නලා ඒකට ලැන්ග්වේජ් එක දෙනවා. ඔයාලට අඩුම ගානේ මං කියන්නේ දෙමළ භාෂාවේ 100%ක් පත්ලටම පුළුවන් වෙන්නේ නැහැ. ඒක කරන්න බෑනේ අවුරුද්දක් ඇතුළත. ඒක ඔයාලා තමයි තීරණය කරන්නේ කොච්චර දුරට කරගන්නවද. අපිට දෙන්න පුළුවන් භාෂාවේ උපරිම දෙනවා. ඉතින් ඒක ප්‍රැක්ටිකලි කරගන්න වෙලාවෙදි කරගන්න ඕනේ. කතා නොකර ඉඳලා බෑ ඔයාලා. කරන්න පුළුවන් මට මගේ පැත්තෙන් ඔයාලට දෙන්න පුළුවන් කාලයත් එක්ක දෙන්න පුළුවන් උපරිම සපෝට් එක මම දෙනවා. ඒකට ඔයාලා ටිකක් ඔය දෙඩිය මේ ක්‍රියාශීලී වෙන්න ඕනේ. කතා කරන්න ඕනේ. නිකන් අර මගෙත් එක්ක මේ නිකන් අර හතුරෙක් එක්ක ඉන්නවා වගේ නින්නේ. එහෙම බෑ ලැන්ග්වේජ් එකක් කරන්න. තරහකාරයෙක් එක්ක වගේ මේක කරන්න බෑ. එහෙම නැත්නම් මාව දකිද්දි එපා වෙනවද? එහෙම කරන්න බෑ. hina වෙලා මේක වැඩේ කතා කරලා යන්න ඕනේ. ඉතින් ටිකක් ආසාවෙන් වැඩේ කරන්න ඕනේ. හරි? ඉතින් එහෙම නැති වුණොත් අමාරුයි වැඩේ කරගෙන යන්න. රයිට් මේ කවුද හෂිනි සෙව්වන්දි. හචිනි නේද? මොකද හම්බුණාර කතා කරාද යාළුවොත් එක්ක? ඔව් සර් කතා කරා. මොනවද යාළුවා උත්තර දුන්නේ? මම හරිද වැරදිද? හරියට දුන්නා සර්. ගැටලුවක් නැහැ නේද? ඔව් සර්. එතකොට තෙචානි මොකද උනේ? අපි 4 දෙනෙක් හිටියා ගෲප් එකේ. අපි කතා කරා. දෙන්නෙක්ට නම් කනෙක්ෂන් අවුල් තිබුණා. අපි දෙන්නෙක් දිගටම කතා කරා. අනිත් දෙන්නත් පුළුවන් තරම් කතා කරා. මේ ක්‍රමය හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ අලුතින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ළමයෙකුට අර බය නැති කර ගන්නත් ගොඩක් හොඳ දෙයක් කියලා හිතනවා. Thank you sir. දිල්මි
දිල්මි නවෝදයා. මොකද කියන්නේ? කතා කළාද ගිහින්? සර් හතර දෙනා. ඔව් සර්. හතර දෙනාම කතා කරා. වෙන ඒවා. නැහැ. වෙන මොනවද? පෞද්ගලික දේවල්ද කතා කරේ? චමුදි මොකද උනේ? කතා කරා සර්. කතා කරාට පස්සේ ප්‍රශ්න ඇහුවද? ඔව් සර්. හරි. මම ඔයාලට මම දවස් දාන්නම්. ඔයාලගෙන් මම පර්සනලි හැම කෙනාගෙම ඔය අහන ඔය ප්‍රශ්න ටික. ගෙනල්ලා අහනවා එක එක්කෙනා තියලා අහනවා. ඒකට උත්තර දෙන්න ඕනේ. ඒවට දෙනවා ලකුණු. ඒ කියන්නේ අපි පොඩි ඇගීමක් විදියට අහනවා. සුවය විබරම්. ඔය අපි කතා කරන්නේ සුවය විබරම්. එතකොට මම ගෙනල්ලා අහනවා එක එක්කෙනා අහනවා. පර්සනලි ගෙනල්ලා අහනවා එක එක්කෙනා කතා කරලා වෙනම රූම් එකකට දාගෙන ඒ කියන්නේ කට්ටියට ප්‍රැක්ටිස් කරන්න මොකක් හරි වැඩක් තියලා ඒක කරනකම් අනිත් පැත්තෙන් එක එක්කෙනා අරගෙන අහනවා. එතකොට ඔයාලා ඒකට උත්තර දෙන්න ඕනේ. ඒකට උත්තර දෙන්න නම් අර කවුද ඉස්සල්ලා හිටියේ මේ ශාමලි හිටියා වගේ උඩ බිම් බලලා බෑ. ඒවට එක එක ලකුණු දෙනවා. හරි නේද? ඒ ලකුණු දෙනකොට මේ ලකුණු ඔක්කොම අපි යවනවා. TVC යවනවා. ඒ ඔක්කොටම යවනවා. එතකොට ටිකක් වැඩේ මේ ටිකක් සංකීර්ණයි. හිතනට වැඩිය. තේරුණා නේද? ඉතින් ඒක නිසා චුට්ටක් කම්මැලිකම අතහැරලා මේ වැඩේ කරන්න ඕනේ. මම දැන් ඔයාලට එක දවසකුත් මීට කලිනුත් දැම්මා. දැන් ඉතින් හුරු වෙන්න ප්‍රැක්ටිස් වෙන්න මේ ටික ඔක්කොම කරගෙන යන්න ඕනේ. ඒක නිසා අනිත් අය හැමෝම මේකට සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වෙලා වැඩේ කරන්න ඕනේ. මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් කියන්න. අර දැන් අර එක්කෙනෙක් කිව්වේ කතා කරන්න බෑ උගුරේ අමාරුවක් කරා මොකද්ද කියලා. ඒ වගේ නේද? එක්කෙනෙක් එහෙම කිව්වා. මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි චුට්ටක් මීටදී උනන්දු වෙලා වැඩේ කරන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න අද අපි ඉගෙන ගත්තා තව දෙයක්. මොකද්ද? එඬ උයரம். එඬ උයரம் 5 අඩි. මගේ උස අඩි 5යි. එඬ උයரம் 5 අඩි 5 අංගුලම්. අඩි 5යි අඟල් 5යි. උංගඩ උයரம் මෙව්වලවු. උංගඩ උයரம் මෙව්වලවු. ඔයාගේ උස කීයද? ඔන්න ඇහුවා. එතකොට උත්තර දුන්නා. දැන් එහෙනම් තමාගෙන අහන ඉවේ තවත් එක දෙයක් එකතු වුණා. උංගඩ පෙරෙන්න, උංගඩ ඌරෙදු, උංගඩ සමයම් මෙන්න, උංගඩ අම්මාඩ පෙරෙන්න, අප්පාඩ පෙරෙන්න, අන්නාඩ අක්කාඩ එඩි ගහන්න පුළුවන්. උංගඩ පාඩශාලේ ඉන්න අද උංගඩ උයරම් මෙව්වල. ඔන්න තව එකක් ඉගෙන කරගත්තා අපේ සුවේ විබරම් ගොඩට. රයිට්. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඒකේ කාට හරි ගැටලු තියෙනවද? සර් පාඨශාලේ එන්නද සර් පාඨශාලේ එදුද? පාඩශාලේ එන්න. එදු කියලා අහන්න පුළුවන්. ඒකෙත් ලොකු වරදක් නැහැ. උංගඩ පාඩශාලේ එදු. ඔයාගේ පාසල කෝකද? උංගඩ පාඩශාලේ එන්න. ඔයාගේ පාඩශාලේ පාසල මොකක්ද? එන්න කියන්නේ මොකක්ද? එදු කියන්නේ කෝකද? දෙකම ගැලපෙනවනේ ගැටලුවක් නැහැ. சரி அப்படிதான் சொல்றது. உங்களுக்கு என்ன பிரச்சனை இருக்கு? பிரச்சனை இருந்தால் கேளுங்க. பிரச்சனை இருந்தால் கேளுங்க. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ස්වර්ණමාලි எப்படி? ஆ? பிரச்சனை இல்ல. பிரச்சனை இல்ல. பிரச்சனை இல்ல. சரி இன்னைக்கு நாம் பார்ப்போம் உணர்வுகளே. சரி இன்னைக்கு நாம் பார்ப்போம் உணர்வுகளை பற்றி பார்ப்போம். சரியா? உங்களுக்கு தெரியுமா? நான் கேப்பீங்க தெரியாது. උනර්ගලේ මීනින් தெரியும். உணர்வுகளே மீனும் தெரியாது. ඔව් සර්. சரி උනර්வு කියලා කියන්නේ හැඟීම්. හැඟීම් උනර්வு කියලා කියන්නේ හැඟීම්. හැඟීම් ටිකක් අපි බලමු. உணர்வு. ඒක ලියලා පෙන්නන්නකෝ සර්. சரி அப்ப எழுதுவோம் போது උනර්வு හැඟීම්. දැන් අපිට දැනෙන හැඟීම් තියෙනවා. මම එකෙන් ටිකක් අද ගන්නවා 10ක් විතර ඔයාලට කතා කරන්න ගන්නවා. හැඟීම් 10ක් විතර. අද චුට්ටක් මම මේ දවස් දෙකක් විතර අපිට කතා කරන්න පැත්තට පොඩ්ඩක් බර කරගන්න බැරි වුන නිසා මම චුට්ටක් ඒ ටික බලලා තමයි ඉස්සරහට යන්නේ.
හරි උනරු හැඟීම්. ඔන්න දැන් ඔයාලට ගොඩාක්ම තියෙන එක තමයි මේ වෙලාවේ තියෙන හැඟීම් මේ දෙමළ ඉගෙන ගන්නකොට එක් කට්ටියකට තියෙන හැඟීමක් තමයි බයම්. බයම් එක ගොඩක් තියෙනවා. බයම්. බයම් කියන්නේ මොකද්ද? බය. බයයි. බයම්. ලියන්න බලන්න අකුරු හරියන්න හරි වරදින්න හරි ලියන්න බලන්න බයම් කියලා. බයම්. මේ වචන පොතේද ලියන්න ඕනේ නෑ මේක නිකන් අකුරු පොතේ ලියන්න ව්‍යාකරණ පොතේ. එක? අකුරු පොතේ කතන පොතේ ලියාගත්තත් කපන්නේ. කතා කරන හරි ව්‍යාකරණ අකුරු පොතේ ලියා ගන්න. බයම්. සරි. කොටසකට තියෙනවා බයම් එක. වැඩි හරියකට තියෙන්නේ පන්තියට සහභාගී වෙන ළමයින්ට බයම් එක. right ඊළඟට තව කොටසකට තියෙනවා වෙක්කම් එක. වෙක්කම් එන වෙක්කම් සිංහලතිල වෙක්කම් කියන්නේ ලැජ්ජාව. තව කොටසකට තියෙනවා ලැජ්ජාව. වෙක්කම් ලැජ්ජාව. සමහර වෙලට පන්ති ඉන්නකොට තූකම් එක එනවා හැම වෙලේම. තූකම් මොකද්ද? නිදිමත. නිදිමත. නිදිමතයි. තූකම් නිදිමතයි. තූකම්. ඊළඟට මේ ඔයාලා දිහා බලපුවාම මට පේන්නේ හැමෝම නිකන් ඉන්නේ දුක්කම් එකෙන් වගේ. එහෙම නැත්නම් තුක්කම් වගේ. මොකද්ද? තුක්කම්. දුක්ඛයි. තුක්කම් කියනවා දුක්ඛයි. දුක්ඛම්ද තුක්ඛම්ද සර්? දෙකම කියන්න පුළුවන්. තුක්කම් කියන්නත් පුළුවන් දුක්කම් කියන්නත් පුළුවන්. සිංහල අය ගොඩක් දුක්කම් කියනවා. දෙමළ අය ගොඩක් තුක්කම් කියනවා. සතුටක් ඇත්තෙම නැද්ද? සතුටට කියනවා සන්දෝසම්. සතුටට කියනවා සන්දෝසම්. සුවෙන් ඉන්නවට අපි සුවයට කියනවා සුහම් කියලා කියනවා. සුවයට කියනවා සුහම්. පීරිස් මහත්තයා ඉන්නවද පන්ති? 19. සුහම් කියන්නේ සතුටම නෙමෙයිද සර්? නෑ සුවය. හොඳ කියන්නේ සතුට නෙමෙයිනේ. සුවයි කියලා කියන්නේ සුවය. ලෙඩක් දුකක් නැතුව ඉන්න එකට අපි කියනවා සුහම් කියලා කියනවා. සුවය. කම්මැලිකමට අපි කියනවා සෝම්බල් කියලා. සෝම්බල්. KRC පීරිස් මහත්තයට ඇහෙනවද මාව? 19. සෝම්බල් කියන්නේ මොකක්ද සර්? සෝම්බල් කියලා කියන්නේ කම්මැලිකම. කෝබම් කියනවා කෝපය. කෝපය. කෝබම්ද සර්? කෝපය. දැන් කීයද වචන? 8. විශ්වාසම් කියනවා විශ්වාසයට. විශ්වාසම්.
සර් ඒක ෂයන්න කොහොමද? පයනුෂයන්න කියලා කියන්නේ අන්න ඒක. අර එදා මං කියලා දුන්නේ අකුරු 6ක් ඒකේ තියෙනනේ S එකක්. අන්න ඒක කියන්නේ. හරි. කැමැත්තට කියනවා විරුප්පම්. විරුප්පම් කියනවා කැමැත්තට. ඊළඟට පසි කියනවා බඩගින්නට. පසි බඩගින්න. ආසයි කියනවා ආසාව. හරි දැන් වචන කීයක් විතර කිව්වද? ඈ 12 12 සොල්. අපිට උට බලමුද ඔය ටික ලියපු ටික? சரி சொல்லுங்க முதலாவது என்ன? බයම්. බයෙන් பயம் சரி பயம். வெக்கம் வெக்கம். මේකේ වුණාට අපි ලියන්නේ දුක්ඛම්. හරියට වෙක්කම් කියලා තමයි ලියන්නේ. අල්ට අයන්නත් එන්නේ ඔව් වෙක්කම්. කියවෙනකොට වෙක්කම් වගේ අහුනට වෙක්කම් කියලා තමයි ලියන්නේ. දුක්ඛම් දුක්ඛම්. සන්තෝෂම් හතර මොකද්ද? සන්තෝෂම් තූකම්. ඔයාලා දෙකොල්ල දෙකක්ද ලියාගෙන තියෙන්නේ? මම තුන්වෙනි එක දුක්ඛම් හතරවෙනි එක සන්තෝෂම් හතරවෙනි එක දුක්ඛම්. හතරවෙනි එක දුක්ඛම්. පස්වෙනි එක සන්තෝෂම්. හරි දුක්ඛම් තූක්කම් නේද? හරි. තූක්කම්. ඊළඟට සන්තෝෂ. right ඊළඟට සුවම්. සුවම්.
සුහම් සුහම් සෝම්බල් සෝම්බල් සෝබන් කෝබම්ද ඕම් සර් කෝපම්. කෝපම්. කොම් නෙවෙයිද සර්? ඈ කෝවම් නෙවෙයිද? කෝබම් කතා කරද්දි තමයි කෝබම් කියන්නේ විශ්වාස විශ්වාස. විශ්වාසම් විරුප්පම් විරුප්පම් පාසි හ්ම් පාසි ආසෙයි පාසී සර්. ඒ අන්තිම එක. පාසී කියලාත් එකක්. පසි ආසෙයි තව ඔන්න එකක් ලියා ගන්න සෝහම් සෝකය දැන් කීයද ඔක්කොම වචන තුනයි. දිමුණස 10 එතන සෝල් අදිමුණස 13 13 හරි భయం వెక్కం తూకం తుక్కం సంతోషం సుఖం సోంబల్ కోపం విశ్వాసం విరూపం పసి ආසෙයි සෝහම් රයිට් අපි ලියපු වචන ටික ඔය අපි ටිකක් හැංගීම් ටිකක් ගැන කතා කරේ ඔවා තමයි අපි හැංගීම් කියලා හඳුන්වන්නේ අපිට දැනෙන දේවල් හරි දැන් ඒ ටිකක් තමයි අපි ඉගෙන ගත්තේ දැන් බලන්න නිකන් අලුතෙන්ම ඉගෙන ගත්ත වචන කීයක් තියෙනවද කියලා බලන්න උතන අද ජීවිතේ ෆස්ට් ටයිම් මේකේ ඉගෙන ගත්ත වචන සෝම්බල් සෝම්බල් ඕහම් සෝහම් විරුප්පම් වෙක්කම් තූකම් තූකම් විරුප්පම් පසි පස්සේ එක එක්කෙනා හැමෝටම තියෙනවා කවුරු හරි ඉන්නවද වචන 13ම දන්න කෙනෙක් මෙතන 13ම දන්න කවුරුත් නැහැ නේද කොටස් තමයි එකතු වෙලා තියෙන්නේ හරි දැන් අපිට එදිනදා ජීවිතේදී මේ වගේ දේවල් තියෙනවා දැනෙනවා බය දැනෙනවා නේද ලැජ්ජාව දැනෙනවා සතුට දැනෙනවා ඕවා දැනෙනවනේ ඔක්කොම අපි දැන් මෙන්න මේ වගේ දෙයක් කියන්නොත් අපිට කොහොමද හර්ෂි කියන්නේ මේ ටිකක් බයයි ටිකක් ලැජ්ජයි ටිකක් බඩගිනි ටිකක් කියලා කියන්නේ කොහොමද හර්ෂි කොන්ජම්
කොහොමද හර්ෂි කියන්නේ? කොන්ජම් right අපි කියනවා කොන්ජම් කියන එක භාවිතා කරන්න පුළුවන් අපිට. කො න් ජ right කොන්ජම් බයම් ටිකක් බයයි. කොන්ජම් බයම්. කොන්ජම් වෙක්කම් ටිකක් ලැජ්ජයි. කොන්ජම් තුක්කම් ටිකක් දුකයි. කොන්ජම් තූක්කම් ටිකක් නිදිමතයි. කොන්ජම් සන්තෝෂම් ටිකක් සතුටුයි. කොන්ජම් සුහම් ටිකක් සනීපයි. කොන්ජම් සෝම්බල් ටිකක් කම්මැලි. කොන්ජම් කෝපම් ටිකක් තරහයි. කොන්ජම් විශ්වාසම් ටිකක් විශ්වාසයි. කොන්ජම් විරුප්පම් ටිකක් කැමති. කොන්ජම් පසි ටිකක් බඩගිනි. කොන්ජම් ආසෙයි ටිකක් ආසයි. කොන්ජම් සෝහම් ටිකක් දුකයි. හරි. එහෙනම් අපි ටිකක් කියන එකට කොන්ජම් කියලා දාගත්ත හැකියි. හරි. එතකොට ටිකක් බයයි. ටිකක් ලැජ්ජයි. ටිකක් දුකයි. ඔන්න ඔහොම අපිට පාවිච්චි ගන්න පුළුවන්. ඔන්න මට කියලා ගන්නත් පුළුවන් අපි. මට කියන්න එනක්කු කියන එක පාවිච්චි කරනවා. මට කියන්න පාවිච්චි කරන්නේ එනක්. මට කියන්න අපි පාවිච්චි කරනවා එනක්. right. එනක්කු කොන්ජම් බයම්. ඒ කියන්නේ මොකක්ද? මට ටිකක් ටිකක් බය එනකු කොන්ජම් වෙක්කම්. බඩගිනි. එනකු කොන්ජම් වෙක්කම්. මට ටිකක් ලැජ්ජයි. එනකු කොන්ජම් තුක්කම්. මට ටිකක් නිදිමතයි. තුක්කම කියන්නේ දුකයි. එනකු කොන්ජම් තූක්කම්. මට ටිකක් නිදිමතයි. එනකු කොන්ජම් සන්තෝෂම්. මට ටිකක් සතුටුයි. එනකු කොන්ජම් සුහම්. මට ටිකක් අනීපයි. එනකු කොන්ජම් සෝම්බල්. මට ටිකක් කම්මැලි. එනකු කොන්ජම් කෝපම්. තරහයි. තරහයි එනකු කොන්ජම් විශ්වාසම්. මට ටිකක් විශ්වාසයි. මට ටිකක් එනකු කොන්ජම් විරුප්පම්. මට ටිකක් කැමැති. මට ටිකක් කැමති ඒක අපි කියන්නේ මම ටිකක් කැමතියි කියලා තමයි කියන්නේ. මම කියන එක තමයි එතන අදහස් වෙන්නේ. එනකු කොන්ජම් පසි. මට ටිකක් බඩගිනි. බඩගිනි එනකු කොන්ජම් ආසෙයි. මම ටිකක් ආසයි. මම ටිකක් ආසයි. එනකු කොන්ජම් සෝහම්. මට ටිකක් දුකයි. දුකයි හරි. දැන් බලන්න මේ අපි කතා කරපු වචන ටික ඉස්සරහට එකතු කරගත්ත පොඩි වචන කැලි දෙකක්. එකේ පොඩි අදහසක් එනවා, තේරුමක් එනවා නේද? ඔය වෙක්කම් කියන එකට, බයම් කියන එකට, තුක්කම් කියන එකට අපි එකතු කරගත්ත වචනයක්. එහෙනම් ඒකත් එක්ක අපිට තේරුමක් එනවා. මෙන්න මේවා තමයි සරල වාක්‍ය කියන්නේ. අපි සරල වාක්‍ය කතා කරනවා කියලා කියන්නේ ඔන්න ඕක. දැන් ඔයාලට කියන්න පුළුවන්. දැන් ටිකක් කොහොම ඔයාලා පන්ති ඉන්නකොට මොකක් හරි එනකොට ඔන්න බඩගින්නක් එනවා. එතකොට ඔයා කියනවා එනකු කොන්ජම්. එනකු කොන්ජම් පසි. අන්න එහෙම කියන්න. හරි. ලියා ගන්න ඕන චුට්ටක් ලියා ගන්න ටිකක් දෙකක් මේකේ.
හරිද? පැහැදිලිද කියපු ටික? හරි. ඒකේ අර මාතෘකාව ලියපු හරිය පොඩ්ඩක් පෙන්වන්නකෝ. මාතෘකාවක් නැහැ. උනර්වු කියලා ලිවෙච්චරයි. හරි. දැන් අපි මේක මේ ලිව්වේ ටිකක් කියනකොට. හරි. අපි දැන් චුට්ටක් කියමු බලන්න ඔයාලට දැන් නිකන් දැනෙන දෙයක් ඔයාලා දැන් සාමාන්‍යයෙන් ඔයාලා ඉන්නකොට දැන් ඔයාලට ටිකක් මොනවා හරි දැනෙන දෙයක් කියන්න බලන්න තමන්ට. මහන්සිය. නෑ. හරි. මහන්සි ඒවා අපි යන් කලෙප්පු. මහන්සියට කියන්නේ කලෙප්පු. මම කියන්නේ එහෙම නෙමෙයි. දැන් මේ වචන ටිකෙන් කියන්නකො මේකේ අර එකම සිස්ටම් එකට එන වචන ටිකක් මම ඔයාලට ලේසියට ගත්තේ. எனக்கு கொஞ்சம் பசிக்குது. නෑ. මම මේ කිව්වේ දැන් මේ දුන්නේ එකෙන් ඔයාලට දැනෙන එකක් කියන්න කියලා කිව්වේ. මෙතන දීලා තියෙන ඒවා. පසිකුදු කියන්නේ වෙන රටාවක්. මේක පසි කියන්නේ තව රටාවක්. எனக்கு கொஞ்சம் சந்தோஷம். එනක කොන්ජම් සන්දෝසමා. එනක කොන්ජම් සන්දෝසම. මට ටිකක් සතුටුයි. ඕනනම් දැන් කියලා දා ගන්න පුළුවන්. දැන් කියලා දාන්නේ කොහොමද කතා කරද්දී? ඉප්ප. යන්න හල්පයන්න පයන්න. ඉප්ප එනකු කොන්ජම් සන්දෝසම්. ඉප්ප එනකු කොන්ජම් සන්දෝසම්. මට දැන් ටිකක් සතුටුයි. ඉප්ප කිව්වේ මොකද්ද? දැන් ඉප්ප කියන්නේ දැන් කියන එකද? ඉප්ප දැන්. ගොඩක් කියන්නේ හරි ඒක ඊළඟට ගන්නෑ. රයිට්. බලන්න තව දෙතුන් දෙනෙක් කියන්න බලන්න මොනවා හරි Tamanට දැනෙන දේවල්. සමුදි எனக்கு கொஞ்சம் பசி. ඒක කොන්ජම් පස්සේ. ඒක නම් ගෑල්ලමින්ට ගොඩක් වෙලාට තියෙන ප්‍රශ්නයක් සාමාන්‍ය දෙයක් නේද? සර් ඉප්ප දාලා වාක්‍යයක් කියන්නකෝ ආය. ඔයා try කරන්න කියන්න. මගෙන් අහන්න එපා. දැන් ඕකේ ඔයාලට දාලා තියෙන එකකට ඕන එකට දාන්න පුළුවන්. දැන් ඔතන තියෙන වාක්‍යයක් දාලා ඔයා කියන්න බලන්න ඔයාලට කැමති වාක්‍යයක්. එනකු කොන්ජම් ඉප්ප පසි. හරිද සර්? දැන් සිංහලෙන් ගත්තාම එනක්කු මට කොන්ජම් ටිකක් ඉප්ප දැන් බඩගිනි. මට ටිකක් දැන් බඩගිනි. එහෙමද කියන්නේ? මට ටිකක් දැන් බඩගිනි කියලාද? දැන් මට ටිකක් බඩගිනි කියලාද කියන්නේ? ඉප්ප එනකු කොන්ජම් පසි. රයිට්. අන්න එහෙම කියන්නේ. ඒ highlight වෙන්න ඕන තැනට ඒ වචනේ දාන්න ඉච්චරයි. ඉමාෂා කියන්න බලන්න දැනෙන දෙයක්. இப்ப எனக்கு கொஞ்சம் தூக்கம். කොහමද කරුවල වලට එහෙමනේ නේද? තත්සරණි எனக்கு கொஞ்சம் தூக்கம். එයාටත් ඒකමයි තියෙන්නේ නේද? රශ්මි இப்ப எனக்கு கொஞ்சம் கோபம். මාත් එක්කද? ස්වර්ණමාලි ගැලපෙන එකක් නැද්ද? இப்ப எனக்கு கொஞ்சம் பசி. සරි. දැන් ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. දැන් ඕක තමයි සාමාන්‍ය සරලම දෙමළ භාෂාවේ කතා කරනකොට පාවිච්චි කරන ක්‍රමය. වෙනක කොන්ජම් පස්සේ. හරි. දැන් මට ඕකේ තව එක වචනයක් ඕන නම් මම කියන්නම්. ඒක
ඒකත් දාගන්න. ඉතින් ඒකත් වැඩියෙන්ම අපි පාවිච්චි කරන වචනයක්. ඒක දාන්න බැරි වුණා. ඒක තමයි මොකක්ද දන්නවද? දැන් නෑනේ. පසීක වගේම තමයි තාහම්. තාහම්. තාහම් කියන්නේ මොකක්ද සර්? තාහම් තිබහයි. වෙරුප්පම් අකමැති. කැමැති එකේ විරුද්ධ පැත්ත. වෙරුප්පම් අකමැති. எனக்கு கொஞ்சம் தாகம். මට දැන් ටිකක් තිබහයි. எனக்கு கொஞ்சம் වෙරුප්පම්. මම දැන් ටිකක් කැමති නෑ අකමැති. තාහම් වෙරුප්පම්. right. ඔන්න අපි දැන් පාවිච්චි කරන එක රටාව. ඊළඟට net මේ අහුව තව ප්‍රශ්නයක්. මේක ගොඩක් කියලා කියන්නේ කොහොමද කියලා. ගොඩක්. ගොඩක් කියන්නේ කොහොමද? එනකු රොම්බ බයම්. රොම්බ ගොඩක්. අපි කතා කරද්දී කියනවා රොම්බ. එනකු රොම්බ වෙක්කම්. මට ගොඩක් ලැජ්ජයි. එනකු රොම්බ තූක්කම්. මට ගොඩක් ලැජ්ජයි. මට ගොඩක් දුකයි දුක්කම්. එනකු රොම්බ තූක්කම්. මට ගොඩක් නිදිමතයි. right. එනකු රොම්බ සන්දෝසම්. මට ගොඩක් සතුටුයි. එනකු රොම්බ සුහම්. මට දැන් ගොඩක් සනීපයි. සර් ඔව් නදීෂා. නිරේය කියන්නේ එතකොට මට පැහැදිලි නෑ. නිරේය ඈ? නිරේය කියන්නේ සර් නිරෙය්‍ය නිරේය කියන්නේ කියන්නේ නිරෙය්‍ය කියලා කියන්නේ ගොඩක්. එතනදී අදහස් කරන්නේ දැන් අපි කිව්වොත් එහෙම කුලතිල නිරෙය්‍ය තන්නීරක. කුලතිල නිරෙය්‍ය තන්නීරක. වැවේ ගොඩක් වතුර තියෙනවා. එතන මේක හැංගීමක්නේ. අතන නිරෙය්‍ය කියන්නේ බොහෝමයක්. බොහෝමයක් කියන එක. තව වචන තියෙනවා ගොඩක් කියන්න. මිහවුම් අධිහම් ඒවා දාන්න පුළුවන්. අධිහම් ඒවා ලියනකොට භාවිතා කරන්නේ. අධිහම් අධික ලෙස. මිහවුම් ඉතා. මිහවුම් ඉතා. අධිහම් අධික. නිරෙය්‍ය ගොඩක්. ඒකත් ගොඩක්. ඒක ගොඩක් ලියන වෙලාවට පාවිච්චි කරන එක. නිරෙය්‍ය. අපි කතා කරනකොට රොම්බ කියලා කියන්නේ. රොම්බ. සර් එතකොට අර මේ දැන් පසි කියන එක එනක්ක පසි කිද කියනකොට ඒ දෙකේ වෙනස පස්සේ කිදු කියලා කියනකොට ඒක වාක්‍ය රටාව බඩගිනි. දැන් මේක එනක පස්සිනේ මට බඩගිනි. හරිද? ඒක අපි භාවිතා කරලා තියෙන්නේ මේ වාක්‍ය රටා ලියන්නේ. දැන් අපි මම ඉගෙන ගනිමි. මම කමි. අන්න ඒ විදිහට ලියනකොට තමයි ඒක අවසන් කිරීමේ වාක්‍යයක්. ඒක පසික්කිරදු කියන එක තමයි ඒ තියෙන්නේ. ඒක තමයි පසික්කුදු කියලා කියන්නේ කතා කරන භාෂාවෙන්. ඒක අර වාක්‍ය රටාවක්. ඒක වර්තමාන කාලේ සරල වර්තමාන කාලේ වාක්‍ය රටාවක්. මේක පැටර්න් එක. ඒක වලට තව ටික ඉස්සරහට ගියාට තේරෙයි. හරි. දැන් මෙතන ඔන්න ගොඩක් කියන එකට අපි රොම්බ දාන්න පුළුවන්. දැන් බලන්න ඒකට නිකන් පොඩි වචනයක් දෙකක් කියන්න බලන්න දාලා ඔයාලා නිකන් රොම්බ කියන එකට දාලා. එනකු රොම්බ පසි. එනක රොම්බ පස්සේ. එනක්ක රොම්බ ආසේ வேற எனக்கு ரொம்ப
தூக்கம். சரி. இப்ப எனக்கு ரொம்ப தாகம். ரொம்ப தாகம். හරි එච්චරයි ඉන්නේ නේද? හතර දෙනෙක් ඉන්නවා පන්තියේ. හොඳයි සන්තෝසයි. එතකොට ඔන්න අපි දැන් සරල කතා කරන ක්‍රමවේදයක කොටස් කීපයක් අපි කතා කළා. ඒකෙදි විශේෂයෙන්ම අපි කතා කළේ අපිට සරල දැනෙන හැඟෙන දේවල් ටිකකට අපි එකතු කළා ගොඩක් ටිකක් කියලා දාලා කතා කළා. ඒ ටික තමයි මම අද ඔතනදී ඔයාලට මූලික වශයෙන් කතා කරන්න කියලා දුන්නේ. රයිට්. හරි. ඔය ටික හොඳට බලා ගන්න. මම ඕකේ තව කොටසක් තියෙනවා. ඊළඟ දවසේ අපි කතා කරමු. ඒ කොටස ඊළඟ දවසට යමු. රයිට්. ඔය ටිකක් හොඳට බලා ගන්න. ඊළඟ දවස් මම අහනවා ඔකෙත් ඈ. හරි. මොනවා හරි එකේ ප්‍රශ්න ගැටලු තියෙනවද කාට හරි? ආසේ කියන එකට සින්න කියලා ආසේ කියන එකට සින්න කියලා දාන්නත් පුළුවන් නේද? සින්නාසෙයිද? ඔව් සර්. ඔව්. චින්න ආසෙයි. පුංචි පුංචි ආසාවක්. චින්න කියන්නේ පුංචිනේ. පුංචි ஆசாවක්. எனக்கு சின்ன ஆசை இருக்கு. මට පුංචි ආසාවක්. අර සින්දුවක් තියෙනව නේද සර්? අර චින්න චින්න ආසෙයි. చిన్న ఆసై පුංචි ආසාවක් තියෙනවා. සිරහඩික්කු මාසෙයි අත්තටු ගසන්න ආසාවක් තියෙනවා. සිරහු අඩික්කු මාසෙයි අත්තටු ගසන්නට ආසාවක් තියෙනවා. මුතු ආසෙයි මුතු වගේ ආසාවක් තියෙනවා. මොඩිඩ විට්ටු ආසෙයි. හරි අන්නේ වගේ ලස්සන සින්දුවක් තියෙනවා. අහලා තියෙනව නේද? මේ හැම එකටම ඒ සින්න කියන එකක් හැම වචනයකටම කියලා දීපු ඒ හැම වචනයකටම සින්න කියලා දාන්න පුළුවන්ද? දාන්න පුළුවන් ඒවට භාවිතා කරන්න. දැන් ඔයාලට එහෙම ගැටලුවක් නෑ. දැන් චින්න බය පුංචි බයක්. චින්න වෙක්කම් පුංචි ලැජ්ජාව. චින්න දුක්ඛම් පුංචි දුකක්. චින්න තූකම් පුංචි නිදිමතක්. චින්න සන්තෝෂම් පුංචි සතුටක්. චින්න සුහම් පුංචි සැපයක්. චින්න සෝම්බ පුංචි කම්මැලිකම. චින්න කෝපම් පුංචි තරහ. චින්න විශ්වාසම් පුංචි විශ්වාසය. චින්න විරුප්පම් පුංචි කැමැත්තක්. චින්න පසි පුංචි බඩගින්නක්. පොඩි බඩගින්නක් නේද? චින්න ආසෙ පුංචි කැමැත්තක් ආසාව. චින්න සෝහම් පුංචි ශෝකයක්. චින්න තාහම් පුංචි තිබහ. චින්න විරුප්පම් පුංචි අකමැත්තක්. පුළුවන් ඒවට දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. చిన్న కొంచెం రొంబ දාලා භාවිතා කරන්න වචන. හරි නේද? පැහැදිලිද මං කියපේ? හරි ඒක තව මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න? අපිට කිසිම ප්‍රශ්නකුත් නැහැ. අපිට වැඩකුත් නැද්ද? ඔයාලා මේ සර් චින්න කියන එක වෙනස් වෙනවද නෑ නේද? දෙකටම පුළුවන් නේ. ඒ කියන්නේ දැන් අර ඉස්සලා කිව්වේ මේ රොම්බ කියන එකයි අධිගම කියන එකයි භාවිතා වෙනවනේ වචන දෙකක්. එතකොට ටිකක් කියන එක චින්න ඔන්යම් කියන එක දෙකක් නේ. ලියන්න වෙනයි කතනෙට වෙනයි එහෙම තියනවද?
මොකේද? චින්නාසේ කිව්වොත් කතාවේදී යොදාගන්න එකක්ද ලිඛිතද දෙකටම පුළුවන්. චින්න කියන වචනේ දෙක භාෂා දෙකටම පුළුවන්ද කියලා මේ දෙවිදියටම. හරි. චින්න කියලා කියන්නේ අපි කතා කරනකොට. ඒක ලියනකොට අපි කියනවා සිරිය කියලා කියනවා. චින්න කියන්නේ කතා කරද්දී ටිකක් කියන්නේ. මේ ටිකක් පුංචි චින්නාසේ පුංචි ආසාව පුංචි කියන එකට. සිරිය කියන්නේ ලියන. සර් සිරිය කියද්දී මේ රයන් ආවේ අයියේ? ඈ? සිරිය කියලා කියනකොට මේ රයන් ආවේ අයියේ? ඒකට මම උත්තරයක් දෙන්නේ කොහොමද? මම වාගෙන් අහුවොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මම නම් ඉතින් සිංහල නොවන නිසා මම වාගෙන් මෙහෙම අහනවා. ඇයි මේකට මේලා යන්න? ඈ සඳුනි? ඇයි මෙතෙන්ට මේලා යන්න? ඇයි මේකට මේලා යන්න ආවේ? තියෙන උත්තරයක් එක. තේරුම් දෙකක් තියෙනවා. එකක් මල පුෂ්පය මල අනිත් එක මල පහ කරනකොට යන මල. ඔය දෙකනේ තේරුම් දෙන්නේ. ඒ වගේ තමයි අරකෙත්. එතෙන් ඉතින් හේතුවක් නැහැ. ඒ රයන තමයි භාවිතා කරන්නේ. ඒක එතනදී ඔයාලට තව ඕනනම් මම මෙහෙම දෙයක් කියන්නම්. එතන වචනේ තේරුම තමයි සිරිය. සී තියෙන නිසා තමයි එතන రీ ශබ්දය එන නිසා තමයි ඒක ආවේ. බැරි වෙලාව හරි උතන අනිර්යන් නාම නම් ඒක ශබ්ද කරන රටාව චුට්ටක් වෙනස් වෙනවා. එහෙම වුණා නම් සරිය කියලා වගේ තමයි ශබ්දය එන්නේ. සරිය ස වගේ શબ્දයක් එනවා. අද ස්වරයක් ගන්නවා පෙර අකුර අනිර්යන් නාව. අන්න ඒ වගේ පොඩි උත්තරයක් දෙන්න පුළුවන්. ඒක ඉතින් 100%ක් මෙතනදී භාවිතා කරන්න බෑ. මොකද 100ක් නේ තියෙන්නේ. එතකොට ඒක නිකන් ශබ්දේ වෙනස්. සරිය අර C එකත් එක්ක එන ටිකක් අද ස්වරයක શબ્දයක් ගන්නවා. එතනින් තමයි හොයාගන්න වෙන්නේ. හරි. මම ඕකෙම තව චූටි එකක් කියලා දෙන්නම් ඊළඟ එකට යන්න කලින් මේ ඔයාලට මේකෙම ඕනනම් ප්‍රශ්නයක් අහනවා නම් ඒක අහන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන අග තියෙන්නේ බයම් කියලානේ. බයම් කියන එක අපි ප්‍රශ්නයකට යනකොට අපි කරගන්නවා මොකද්ද? ප්‍රශ්නයක් අහනකොට අපි මේක බයමා කරගන්නවා. ඒක අපි අදයක් දාගන්න. බයමා. right? බයමා. බයමා කියන්නේ බයයිද? එහෙනම් ලැජ්ජයිද කියලා කොහොමද අහන්නේ? වෙක්කමා. right. වෙක්කමා ලැජ්ජයිද? right. වෙක්කමා. තුම් එක ආ කරන එක තමයි ප්‍රශ්නාර්ථයක් කරන්න භාවිතා කරන්නේ. එහෙනම් තුක්කම් කියන්නේ තුක්කම් කියන්නේ දුකයි නම් දුකද කියලා අහන්නේ කොහොමද? දුක්කමා දුකයිද? තුක්කම් කියන්නේ නිදිමතයි නම් නිදිමතයිද කියලා අහන්නේ කොහොමද? right. නිදිමතයි. තුක්කමා right. ඔන්න ප්‍රශ්නාර්ථයක් අහන්න හැටි. හරි ප්‍රශ්නාර්ථයක් අහන්නේ ওই විදිහට. හරි දැන් ඔන්න අහනවා ඔයාට බයයිද? ඔයාට දැන් මට කියලානේ එනක් කියන්නේ ඔයාට කියන්නේ කොහොමද?
උංගඩ කියන්නේ ඔයාගේනේ. உங்களுக்கு උංගලුක්කු. උංගලුක්කු බයමා. උංගලුක්කු බයමා. ඔයාට ලැජ්ජයිද? உங்களுக்கு வெக்கமா උංගලුක්කු වෙක්කමා. ඔයාට දුකයිද? உங்களுக்கு துக்கமா උංගලුක්කු තුක්කමා. ඔයාට නිදිමතයිද? உங்களுக்கு தூக்கமா උංගලුක්කු තූක්කමා. රයිට්. ඔන්න ඔය විදිහට තමයි ලියන්නේ. ඔන්න ලියා ගන්න එක. උංගලු. ප්‍රශ්නයක් අහනකොට ලියන රටාව. දැන් පසි කියන එකටත් අහන්නකෝ. පසි කියන එකට පසියා. පසියා. උංගලුක්කු පසියා. ආසයකටත් යා. අනිත් හල්ලකුරු ප්‍රශ්නයක් නෑ. හල්ලකුරු ඔක්කොටම එක ආ කරනවා. පසියක විතරනේ තියෙන්නේ. පසියකයි ආසයකටයි තමයි යා එකතු. යා. සොම්බල් දැන් සෝම්බල්නේ. සෝම්බල් කියන එකේ අග තියෙන්නේ ඉල්නේ. එතකොට කොහමද? ඒක ආ කරපුවාම සෝම්බලා සෝම්බලා. සෝම්බා සෝම්බා නෙමෙයිනේ. සෝම්බලා සෝම්බලා. ඒ සෝම්බල්නේ. සෝම්බලා. ඔන්න මං අහනවා දැන් මෙහෙම. රශ්මි இப்ப உங்களுக்கு பசியா? இப்ப உங்களுக்கு பசியா? එයාට මොකද්ද කියන්න ඕනේ? ඕම් එනකු පසි නෑ හරි නෑ කියන එකට අපි තව චුට්ටකින් යන්. ඉස්සෙල්ලා දැන් කියපු උත්තරයක් දෙමුකෝ අපි. මට ආම් එනකු පසි. ආම් එනකු පසි. මට බඩගිනි. මට ටිකක් බඩගිනි. ඕම් කියලා දාන්න බැයිද සර්? ඕම් කියලා කියන්න පුළුවන්. ඕම් කියන්නේ කතා කරද්දී. ආම් කියන්නේ ලියද්දී. එනකු කොන්ජන් පසි. එනකු කොන්ජම් පසි. මට ගොඩක් බඩගිනි. එනකු ரொம்ப பசி. Alright. சமுதி. உங்களுக்கு தூக்கமா? අඩේ මොකද්ද බං මේ තූකම් කියන්නේ ගොඩක් ඉන්න හොයාගන්න ගන්නේ. දැන් ඉතින් ඒක කොහෙන්ද අදලා எனக்கு கொஞ்சம் தூக்கம். විදුමිනි. உங்களுக்கு சோம்பலா? உங்களுக்கு சோம்பலா? எனக்கு சோம்பல். இப்ப எனக்கு சோம்பல்.
Aisha, உங்களுக்கு பசியா? எனக்கு சொந்த பசியா පසියා කියලා යහන්න බෑ. පසියා කියන්නේ බඩගිනිදනේ. எனக்கு சோம்பு பசி எனக்கு ரொம்ப பசி. எனக்கு ரொம்ப பசி. ஹர்ஷி, உங்களுக்கு தாகமா? எனக்கு கொஞ்சம் தாகம் எனக்கு கொஞ்சம் தாகம். හරි. දැන් මේක ඔයාලට තේරෙනවද මේ අහන සිස්ටම් එක? ප්‍රශ්නයක් අහන හැටි උත්තරයක් අහන හැටි තේරෙනවද ගැටලුවක් නැද්ද කියලා අහන්නේ මං ඔයාලගෙන්. මේ ප්‍රශ්නයක් තියෙනවද ගැටලුවක් තියෙනවද තේරෙනවද? ප්‍රශ්න ඔව් අහන්න. මහන්සි කියන්නේ කලෙයිපෝ. හැබැයි ඊට පස්සේ අහන්න පායි ටිකකින් ඒකට කොහොමද කියන්නේ කියලා. ඒකයි මම ඒවා ගන්න නැත්තේ ඒ වචන ගන්න නැත්තේ වේ රටාව වෙනස්. ඒවා රටාවෙන් රටාව වෙන වෙනම කියලා දෙන්න හදන්නේ. ඔයාලා ඉතින් එන්න කලින් පයින්නවනේ කඩාගෙන. ඊට මැදින් පැනලා අහනවා ඒක කොහොමද හැදුනේ කියලා. ඊට පස්සේ අහනවා ඒක කොහොමද උනේ කියලා අහනවා. ඒක තව සිස්ටම් එකට ගිහින් නැහැ. ඔය ටික ටික යන්නේ හල් අකුරු වලින් අවසන් වෙන ඒවා අපිට වැඩියෙන් පාවිච්චි වෙන ඒවා. ඒවා ටිකක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. එකම විදිහට යන්නේ ඒවා. නැත්තම් තව ඕන තරම් වචන තියෙනවනේ අපිට ගන්න. මහේචිකා පැහැදිලිද කියපු එක? සර්. හරි. මම ඔයාලට දැන් ඔන්න එක්කෙනෙක් අහන්න ඕනේ තව කෙනෙක්ගෙන් ප්‍රශ්නයක්. එයා උත්තරයක් දෙන්න ඕනේ. දැන් එක්කෙනෙක් අහනවා අනිත් කෙනා උත්තරයක් දෙනවා. බලන්න දෙතුන් දෙනෙක් කරන්න බෑ එහෙම. මම නම කියන්න කලින් වැඩේ කරන්න ඕනේ. 11 දෙනෙක් 10 දෙනෙක් ප්‍රශ්න අහනවා 10 දෙනෙක් උත්තර දෙනවා. හරි. 20 දෙනාම ඒකට සම්බන්ධ වෙනවා. හරි ඉවරයි ප්‍රශ්නේ. அனுஷா உங்களுக்கு பசியா? sorry मैं अभी அனுஷா உங்களுக்கு பசியா? எனக்கு கொஞ்சம் பசி හරි සඳුනි ෂේප් ඊළඟ சஜினி உங்களுக்கு தூக்கமா? කවුද ඇහුවේ ඒක රශ්මිද? ශිකා සර්. මදුෂිකා රයිට්. සජිනිගෙන් අහලා තියෙන්නේ. எனக்கு தூக்கம் இல்லை හරි. මහේචිකා ෂේප් දෙකයි. තත්සරණි උංගලොක්කු බයමා எனக்கு கொஞ்சம் பயம் හරි. තත්සරණි බිලිනි ෂේප් ජයවර්ධන ඉෂාන් உங்களுக்கு தாகமா? எனக்கு கொஞ்சம் தாகம் සජීව ෂේප් වචන ඉවර වුණොත් එහෙම අලි ප්‍රශ්නයක් වෙනවා ඈ. ආයේ ඉක්මනට අහගෙන ගියොත් වචන ටික තියෙනවා. වචන 15යි තියෙන්නේ. ඊට පස්සේ වෙන එකක් තත්සරණි ඒක උඩ පොරක්. තත්සරණි තත්සරණි உங்களுக்கு பசியா? எனக்கு ரொம்ப பசி ශාමලි ෂේප් ரஷ்மி உங்களுக்கு விசுவாசமா? எனக்கு விசுவாசம்.
சமுதி நந்தீஷா எனக்கு சந்தோஷமா சமுதி எனக்கு சந்தோஷமா ඕ වැරද්දුවා. චමුදී එනක්කු සන්තෝසම. චනුමිදී මට සතුටුද කියලා අහන්නේ. එනකු කියන්නේ මටනේ. එහෙනම් ඉතින් දෙන්න අඩියක් වක් ගහලා ඉන්න ඕනේ. නන්දීෂා உங்களுக்கு கோபமா இப்ப இப்ப கொஞ்சம் கோ- கோபம். இஷான் உங்களுக்கு ரொம்ப வெக்கமா? ரொம்ப இப்ப ஷாமலி உங்களுக்கு சோம்பலா ஷாமலி உங்களுக்கு சோம்பலா எனக்கு சமுதி உங்களுக்கு சந்தோஷமா எனக்கு கொஞ்சம் சந்தோஷம் ආයේෂා உங்களுக்கு ත්‍යාගமா වැදහුන්නේ ආයි කියන්නකෝ ආයේෂා உங்களுக்கு ත්‍යාගமா எனக்கு கொஞ்சம் தாகமா තාහම් මා කියන්න බෑ ආයේෂා. තාහම්. ඒ මොකද මා කිව්වොත් ඔයත් ප්‍රශ්නයක් නේ අහන්නේ යාළුවා. දැන් මම බලන් ඉන්නේ අහපු නැති කට්ටිය කවුද කියලා. ஷெஹானி ஷெஹானி உங்களுக்கு இப்ப கொஞ்சம் தூக்கமா இப்ப எனக்கு கொஞ்சம் தூக்கம். ඉවරයි නේද? ඔක්කොමලා අහලා ඉවරයි නේ? මම දැන් නම් කියනවා අහපු නැති කට්ටියගේ. මොලේ නම් කියන්නද? පිරිමි පාර්ශව කවුරුත් ඇහුවේ නැහැ. සර් මේ අහපු එකට උත්තර දීපු එකට වැටෙනව නේද? නෑ නෑ ඒකට වැටෙන්නේ නැහැ. ඌව මොනවද? අහනවට උත්තර දෙන්න බෑ ප්‍රශ්නයක්ම අහන්න ඕනේ. சமுதி உங்களுக்கு விருப்பமா? எனக்கு கொஞ்சம் விருப்பம் හරි. හෂිනි හෂිනි ரஷ்மி உங்களுக்கு பசியா எனக்கு ரொம்ப பசி ඔකේ වෙන ගානක්. ඔබ වෙනනේ. ඔල්ලේ
හරි. දැන් සමහර අය ඉන්නවා 8යි. 9 ඔව් 9 දෙනෙක් ඉන්නවා අහලා නැති අය. එතකොට අනික් කට්ටිය නම් ඇහුවා. හරි. එතකොට දැන් හැමෝම ඔන්න ওই වගේ කිව්වහම අහන්න ඕන ප්‍රශ්න. දැන් ඔයාලට දැන් මේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න දෙන්නෙක් අතර කියන්නේ වචනයක් එළියට යනකොට ඒක කට හුරු වෙනවා, පොඩ්ඩක් බය ඇරෙනවා. එතකොට තව දෙයකට ඉදිරිපත් වෙනවා. මේ වගේ දේවල් වලට තමයි දෙන්නේ ටිකක් අහන්න. ඒතකොට ඔයාලට දැන් අද දවසේ මම ඔයාලත් එක්ක ගොඩක් කතා කළේ තමන් ගැන කියපු එක ටිකක් මතක් කරා. මොකද ඒකෙන් පොඩි මම ගන්නවා ඊළඟට ඔයාලට පොඩි ඇගීමක්. ඒකත් එක්කම අද තවත් කතා කරන දේවල් වල පොඩි දේවල් ටිකක් ඉගෙනනවා. වචන ටිකක් කරන් හැඟීම් ටිකක් කරන් ඒක කොහොමද මට දැනෙන විදිය සහ තව කෙනෙක්ගෙන් අහන විදිය කියලා දුන්නා. මේක තව චූටි කොටසක් තියෙනවා. අපි ඒක ඊළඟ දවසේදී බලනවා. මේ කතන පැත්තත් අපි ටිකක් මේකත් එක්කම වැඩි දියුණු කරගන්න ඕනේ. රයිට්. ඔය ටික හොඳට බලා ගන්න. මට අහප වටහාමට තියෙන පොඩි මීටින් එකක් තියෙනවා ඒක නිසා මම නතර කරනවා. ওই ටික හොඳට බලා ගන්න. අපි නැවතත් ඊළඟ දවසේදී හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ඉරව් වණක්කම්. වණක්කම්. வணக்கம் சார். வணக்கம் சார். நன்றி.